අද දවසේ මම කට් කරන්න ස්ටොක් කට් ටික තමයි මේ. ගොඩක් තියෙනවා මෙතන තව කපපුව තියෙනවා මල් නැති ඒවත්. අද දවසේ ගොඩාක්ම මම කට් කරා. මෙතන ගොඩක් වටින ඒවත් තියෙනවා. අපි බලමුකෝ ඒවා මොනවද කියලා. මේ රෙඩ් මිරිකල්, නිව් පර්පල්, පැරිස් ට්වයිස් ගොඩක් හොඳ ඒවා කට් කරා. බලමුකෝ දැන් මොනවද කියලා. මෙයා තමයි වටිනම එක්කෙනා. මෙයා තමයි එරගම ෆෑෂ් එක්කෙනා. ඒකේ තියෙනවා මලයි පොහොට්ටුවයි. මේ බලන්න මුල් ටික ලස්සන මුල් තියෙනවා. කවුරු හරි මෙයා ගන්නව නම් මම කැමති නම් දෙන්න පුළුවන් මෙයා 40000කට. සීසන් කරගන්න බැරි කෙනෙක් ඉන්නව නම් සීසන් කරලා දෙන්න පුළුවන්. තව දැල්ලකුයි පොහොට්ටුවකුයි එනකන් සීසන් කරලා දෙන්න පුළුවන්. බය වෙන්න දෙයක් නැහැ. හොඳට හදාගන්න පුළුවන් මෙයා. හොඳටම මුල් තියෙනවා. බලන්න කොළ 6ක් තියෙනවා. මලයි පොහොට්ටුවයි තියෙනවා. මේ සැරේ පොහොට්ටුව ගොඩක් ලොකුයි. ලොකු මලක් එයාට. කැමති නම් කියන්න මෙයා 40කට දෙන්න පුළුවන්. හදාගන්න බැරි කෙනෙක් ඉන්නව නම් මම සීසන් කරලා දෙන්නම්. තව කට් කරා. විවියම් පර්පල් කෙනා. එයාගේ නම් මුල් අඩු වුණා. එයාත් ඕනනම් සීසන් කරලා දෙන්න පුළුවන් 11000කට. කැමති නම් කියන්න. සීසන් හොඳට සීසන් කරලා තා මලයි කොළයයි එනකන් සීසන් කරන්න පුළුවන්. එහෙම වුණොත් එහෙම කරලා දෙන්නම්. කැමති නම් කියන්න. අනිත් ඒවා නම් මං හදා ගන්නවා. අනිත් කට් කරපු ටික මේ දෙක තමයි දෙන්න හිතුවේ. අනිත් ටික මං හදා ගන්නවා. ඒ ටික හදා ගන්නවා නම් අනිත් වර්ග ටික බෝ කර ගන්න ඕන තව. මේ දෙන්න හිතාගෙන කැමති නම් කියන්න. නැත්නම් ඒකත් තා ටික දවසකින් මට සීසන් කරගෙන ආයි කට් කරන්න පුළුවන් ගන්නට ගන්න පුළුවන් එරකම එක්කෙනා. මෙයාත් පුළුවන් හදා ගන්න පුළුවන්. ලස්සන සීඩ් එහෙම තියෙනවා මේ ඉස්සරහදී මේවා තව බෝ කරගෙන දෙන්නම්කෝ පැල මේ ලස්සන සීඩ් එකක්. හරිම ලස්සනයි එයා. ඒවා බෝ කරගෙන තව කට් කරලා පැල හදා ගන්න ඕනේ. එහෙනම් ඕන කෙනෙක් ඉන්නව නම් අද කියන්න. එහෙනම් අදට ඇති. තියන්නම් එහෙනම් අදට.